වැහි කාලෙක තුඹකරිවිල වගාවට අලුතෙන් හානියක් ඇවිල්ලා. ඔයාලා දැකලා තියෙනවද මෙයාව? මෙයාලට කියන්නේ එපිලැක්නා කියලා. එපිලැක්නා. මෙයාලා මේ කුරුමිනියා විතර දාලා ඔන්න ඔය වගේ කට්ටියව ගොඩාක් හදලා වගාවේ කොළ ටික සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. කුරුල්ලෝ වගේ આવොත් නම් මේක ගොඩක් පාලනය වෙනවා. වෙහි දවස්වල සෑහෙන පාලනය අමාරුයි. මොකද මේ මෙයාලා කොළේ යටපැත්තේ ඉන්නේ. අනිත් එක මේ ඔය දුම්කොළ නිස්සාරකයක් සහ ඔය වෙන කොහොඹ වගේ දෙයක් ගැහුවට වෙහි දවස්වල මේ පොඩ්ඩක් හිටිනවා අමාරුයි. මොකද අර ලොකු වැස්සට කොළ යට හේදෙන නිසා. පොඩ්ඩක් වැස්ස අඩු වෙනකන් ඉඳලා කොහොඹ තෙල් වගේ දෙයක් පාවිච්චි කරන්න ඕනේ. නැත්තම් මෙයාගේ මේ පාලනය අමාරු වෙනවා.